කොපි කරගෙන insert tab එකට ගිහිල්ලා මෙතනින් ගන්න ඕන වර්ගයේ chart එක මොකද්ද කියලා බලමු. ඔයාලට වෙනවා column chart එකක් තමයි තියෙන්නේ. ඒතර ඔයාලට පුළුවන් column chart එකක් ගන්න මේ path එකේ යන්න. chart එක මට විනාඩියක් දෙන්න. right පුතාලා බලා ගන්න එහෙනම් කොහොමද chart එකක් insert කරන්න කියලා. chart එක ඕන තැනත් අර විදිහටම cursor එකෙන් පෙන්නන. chart එක දැන් මෙතනට වැටෙනවා. ඔයාලට ඒ cursor එක තිබුණ නැත්නම් text box එකක් ගන්න මතක තියාගන්න. මෙතනට ගිහලා column වලින් මම 3D column chart එකක් ගන්නම්. මේ තියෙන 3D එක. ඕකේ කර. දැන් ඔයාලට පේනවා මේ chart එක ඇවිල්ලා තියෙන්නේ වෙනම රටාවකට. හරි. එතකොට මට ඕන data නෙමෙයි තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් ඔයාලගේ වගුවේ තියෙන data ටික ඕන නම් මෙතනට ගිහලා copy කරන්න. නේ. මගේ විස්තර ටික දාපුවම ඔයාලට පේනවා මම අර copy කරගත්ත විස්තර ටික මෙතනට ගිහලා right click කරලා paste කරා. ඔයාලට පේනවා ඒකට අදාළව වගුවක් මෙතන හැදුනා. හරි. එතකොට එහෙම නැත්නම් ඔයාලට Excel වල වගුවක් හදලා මේකට ගෙනත් copy කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ ළමයි. හරි. right on ඔය විදිහට වගුවක් ගත්තා. මේ වගුවේ size එක වැඩි නම් ඔයාලට පුංචි කරන්න පුළුවන්. මොකද දැන් practical එක අපිට balance වෙන්නත් එපේ. මේකත් අර විදිහටම text wrapping වලින් හදාගන්න පුළුවන්. හරිද? in front of text දාලා ඕන තැනකට ගෙනියන්න පුළුවන් වෙන්නේ එහෙම හදාගන්න පුළුවන්. හරි. වගුව ගන්න එකත් හරි. ඊට පස්සේ අපි බලමු මේක යට තියෙනවා name එක mail merge කරන්න. නම් පහකට දාන්න කියන්නේ. ඒතර ඔයාලා දැන් තිබ්බ ප්‍රශ්නේ mail merge කරන එකනේ. පුතා ඇහෙනවද මාව? ළමයි? හරි. name එක mail merge කරන්න ඕන නිසා ඔයාලගේ cursor එක ගේන්න නමක් type කරන්න අවශ්‍ය තැනකට. මෙතන double click කරන්න නැත්නම් ඕනනම් මෙතන insert වලට ඇවිල්ලා shapes වලින් මේ තියෙනවා text box එකක් අරන් මෙතන අදින්න. එතකොට මේක වෙනස් වෙන්නෙම නෑනේ. එතකොට මේකේ font size එක ඕනනම් දාන්න පුළුවන්. අනිත් ඒවාට වඩා ඕනනම් වෙන font එකක් තීරණය කරන්න පුළුවන්. ඔතන තමයි අපේ නම වැටෙන්නේ. හරි. දැන් බලා ගන්නකො මේක ඉතිරි ටික. මම වෙන font එකකුත් තෝරාවා එකට. මම මෙතන type කරනවා name එක වැටෙන්න ඕන මෙතන. දැන් අපි බලමු මේ ප්‍රැක්ටිකල් එක කොහොමද හදාගන්නේ කියලා. ඔයාලා මේ සැකිල්ල හදාගෙන මේක සේව් කරගන්න ඕන ඔයාලගේ අර Word කියන ෆෝල්ඩර් එකේ මුලින්. ඒතර ෆයිල් වලට ගිහිල්ලා සේව් කරන ලොකේෂන් එක අහනවා. ඒතර මම දෙනවා ඩෙස්ක්ටොප් එකේ ඔන්ලයින් ක්ලාස් වල Word කියලා ෆෝල්ඩර් එකක් මම හැදුවා. ඒකට ෆයිල් නේම් එකක් දෙන්න තියෙනවා. මම මේකට දෙනවා my org. ඒ කියන්නේ original document එක. my org document කියලා දීලා සේව් කරා. දැන් එනම ඉක්මනට කියලා දෙන්නම් මේල් මර්ජ් කරන්නේ කොහොමද කියලා. එතකොට මේක මේල් මර්ජ් කරන්න කිව්වොත් ඔයාලා යන්න ඕන මේ ටැබ්ස් අතරින් මේලින්ග්ස් කියන ටැබ් එකට. මේලින්ග්ස් කියන ටැබ් එකේ මෙතන බටන් එකක් තියෙනවා. select recipients කියලා. මේ select recipients වලට යන්න. මේ select recipients වල අපි ළමයිගේ නම් ටික ඒ කියන්නේ යවන්න ඕන අයගේ නම් type කරලා නැති නිසා ඔයාලා තෝරන්න ඕන type new list කියන එක. type new list වලටත් යන්න. ගිහිල්ලා මෙතන මේ එන වගුවේ අවශ්‍ය දේවල් ඉතිරි කරගෙන අනවශ්‍ය දේවල් මකලා දාන්න පුළුවන් මේ වගුවේ. හැබැයි එකක්වත් එපා නම් ඒ ටික ඔක්කොම අයින් කරලා දාන්නත් පුළුවන්. ඒක කරන්නේ මෙන්න මේ කස්ටමයිස් බටන් එකේ. කස්ටමයිස් බටන් එකට ගියාම ඔයාලට පේනවා මේ වගේ ඩයලොග් බොක්ස් එකක් එනවා. title, first name, last name ඔහොම කතන්දර ගොඩයි. මට මේව මුකුත් ඕනේ නැහැ. ඕනි මෙයාගේ නම විතරයි. නේද? එහෙනම් මේ ටික ඔක්කොම delete කරන්න. first name එක තියාගන්න. last name මේ මරව මේව මුකුත් ඕනේ නැහැ. මේ ටික එකපාර සිලෙක්ට් කරලා ඩිලීට් කරන්න බෑ. එකින් එක තෝරලා ඩිලීට් කරන්න ඕන. ඒ නිසා මේ ටික එකින් එක ඩිලීට් කරලා දාන්න.
right first name කියන එක තියාගන්නවා first name කියන එක ඔයාලට අවුල් වගේ නම් ඒකේ නම name rename කරගන්න පුළුවන් name කියලා. අලුතෙන් එකක් දාන්න ඕන නම් add කරන්න පුළුවන් තියෙන එකක් ඕන නම් අයින් කරන්න ඕන නම් delete කරන්න පුළුවන්. ඔයාලට ඕන නම තියෙනවා නම් ඕකේ කරන්න. දැන් ඔයාලට වෙනවා මේ වගේ තියෙන්නේ මට අවශ්‍ය නම විතරයි. මට නම් පහකට තමයි මේක mail merge කරන්න ඕන. මම නම් පහක් type කරගන්නවා අකිල ශම්මික. ඊළඟ කෙනාගේ නම type කරන්න ඕන නම් enter කරන්න එපා කොයි වෙලාවෙවත්. ඔයාලා මේකේ new entry කියන බටන් එකට යන්න. ගයාන් සඳරුවන් ඊළඟට තුන්වෙනියා ලසිත් මාලිංග හතරවෙනියා රුවන් චාමර පස්වෙනියා තීක්ෂණ අනුරාධ මොන විදිහට අපි නම් ටික ටයිප් කරා නම් ටික ටයිප් කරලා මේක ඕකේ කරා. එතකොට මෙයා අහනවා කොහෙද මේක සේව් කරන්න කියලා. එතකොටත් ඔයාලා දෙන්න ඕන අර ෆෝල්ඩර් එක. ඒකයි මම ෆෝල්ඩර් එක මුලින්ම හදාගන්න කිව්වේ. ඒකේ තියෙනෙත් මගේ ඩෙස්ක්ටොප් එකේ ඔන්ලයින් ක්ලාස් වල Word කියන එක ඇතුලේ මම මේකට නම දෙනවා name list. මගේ නම් ටික ටයිප් කරගත්තේ මම එතකොට name list කියන නමින් ඒකත් මම සේව් කරගන්නවා. එහෙනම් හරි සරලයි දැන් mail merge කරන්න. දැන් ඔයාලට තියෙන්නේ mailings කියන ටැබ් එකට ආයෙමත් එනවා. select recipients කියන බටන් එක ක්ලික් කරනවා. කලින් අපි type new list කියලා list එක type කරගත්තා. දැන් අපි තෝරන්නේ use existing list කියන මෙන්න මේ command එක. ඊට පස්සේ මෙයා අහනවා කොහෙද මේක තියෙන්නේ? ඔයාගේ list එක කොහෙද තියෙන්නේ? ඒතර ඔයාලට පුළුවන් තෝරලා දෙන්න desktop එකේ online class වල word වල name list කියන නමින් ඔයාලගේ නම තියෙනවා. මේක තෝරලා open කරන්න. open කරාම ඔයාලගේ නම දාන්න ඕන තැන සිලෙක්ට් කරලා පෙන්නන්න ඕන. මෙතනට තමයි නම වැටෙන්න ඕන තියෙන්නේ කියලා සිලෙක්ට් කරන්න. ඊට පස්සේ mailings tab එකේ මෙතන බටන් එකක් තියෙනවා insert merge field කියලා. මේ insert merge field එකෙන් තමයි name කියන එක එතනට add කරොත් ඒක අර double quote අර මේවා තියෙන greater than less than symbol ඒවත් එක්ක add වෙන්නේ. අර විශාල කුඩා කරන සලකුණු ඒවත් එක්ක add වුණොත් තමයි mail merge එක හරියට set වෙලා තියෙන්නේ. හරිද? ඔන්න ඒක name එක මම add කරා. ඇඩ් කරලා එකක් චෙක් කරලා බලන්න ඕන නිසා ප්‍රීවියු රිසල්ට් එකෙන් චෙක් කරලා බලන්න ඕන අකිල ශම්මිකගේ නම තියෙනවා. මේ ටික වෙනම ડોකියුමන්ට් එකකට අනිවාර්යෙන් ඔයාලට සේව් කරන්න කියයි. ඔක්කොම ටික වෙනම ડોකියුමන්ට් එකකට ගන්න ඔයාලා යන්න ඕන finish and merge වලට. මෙතනින් ඒ ටික සේව් කරගන්න ඕනි නම් edit individual documents වලට යන්න. ඊට පස්සේ මේ වගේ dialog box එකක් එනවා. මේකේ all කියන එක දුන්නොත් අපි 5 දිනකට mail merge කරපු නිසා පහම එනවා. කරන්ට් රෙකෝඩ් එක දුන්නොත් මේ දැනට පේන පිටුව විතරයි from to එකෙන් අවශ්‍ය අගයන් දෙන්න පුළුවන්. මට මේ ඔක්කොම ඕන නිසා all කියන එක දාලා ඕකේ කරලා. පුතාලට දැන් බලා ගන්න පුළුවන්. පිටුවේ zoom එක අඩු කරලා මම පෙන්නන්නම්. මේ බලන්න. ළමයි 5 දෙනාටම අකිල ශම්මික, ගයන් සඳරුවන්, ලසිත් මාලිංග, රුවන් චාමර සහ තීක්ෂණ අනුරාධ කියන 5 දෙනාටම මේ විදියට ලීෆ්ලට් පහක් හරි මේ විදියට ආටිකල් පහක් ඩිසයින් වෙලා තියෙනවා. එතකොට මේකත් අනිවාර්යෙන් සේව් කරගන්න ඕන. ෆයිල් යන්න, සේව් යන්න. ගිහිල්ලා මේකත් ඔයාලගේ අර Word කියන එකේම all document කියලා සේව් කරගත්තා මම. ඔයාලට පේපර් එකේ දීලා තියෙනවා නම් නමක් ඒ නමින් සේව් කරගන්න. right ඔය විදිහට තමයි Microsoft Word paper එක mail merge කියන කොටස හැදෙන්නේ සහ table insert කරන්න drop cap දාන්න word dot clipart සහ chart දාන විදිය ඔන්න මම සරලව කියලා දුන්නා header සහ footer කියලා දුන්නා හරි right ඔය වගේ මම දාලා තිනවා papers 4-5 කරන්න කරලා බලලා idea එකක් ගන්න හරි ඊට අමතරව Microsoft Word වල මට මේකෙදි කතා කරන්න බැරි වුණා ඔයාලා tab setting ගැන එක ගැනත් චුට්ටක් idea එකක් බලන්න ටැබ් සෙට් කරන්නේ කොහොමද ක්ලිප් ආර්ට් එකක් ගන්න කොහොමද අනිත් දේවල් නම් මෙතන කතා වුණා හරි හෙඩර් ෆුටර් එහෙමත් කතා වුණා රයිට් එහෙනම් මම මේ සෙෂන් එකේ මේ රෙකෝඩින් එක මෙතනින් නතර කරනවා මොන හරි ප්‍රශ්න තියෙනවද ඔයාලට රෙකෝඩින් එකෙන් පස්සේ අහන්න පුළුවන් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් මම මෙතනින් ස්ටොප් කරනවා